අද අපි කතා කරන්නේ හරිම වැදගත් මාතෘකාවක් ගැන. ලංකාවේ ඔන්ලයින් shopping කියන දේ දැන් අපේ ජීවිතේ කොටසක් වෙලා. හැබැයි මේකේ තියෙන අවදානම් ගැනත් අපි දැනුවත් වෙන්න ඕනේ. ඉතින් කොහොමද අපි වංචාවලට අහු නොවි විශ්වාසයෙන් ආරක්ෂිතව ඔන්ලයින් බඩු ගන්නේ? අපි මේ ගැන විස්තරාත්මකව බලමු. මේ බලන්නකෝ The Sunday Times පත්තරේ තිබ්බ දෙයක්. ලස්සන ෆොටෝස් දාපු පේජ් එකකින් බඩුවක් ඕඩර් කරන්න හිතනවා. ඒ දවස් කීපයකින් ඒ පේජ් එකම නෑ. හැබැයි ටික දවසකින් වෙනම නමකින් ආයෙත් මතුවෙනවා. මේකෙන් අපිට තේරෙනව නේද මේ වැඩේ කොච්චර සූක්ෂමව වෙනවද කියලා. අන්න ඒකයි අපි බඩු ගන්න කලින් හරියටම හොයලා බලන්න ඕනේ කියන්නේ. හරි. එහෙනම් අපි යමු පළවෙනි සහ ඇත්තටම වැදගත්ම කොටසට. ඒ තමයි සල්ලි දෙන්න කලින් බඩුවක් ඕඩර් කරන්න කලින් අපි මොනවද බලන්න ඕන කියන එක. මේ ස්ටෙප් එක හරියටම කරගත්තොත් ගොඩක් වංචාවලින් පේරෙන්න අපිට පුළුවන් වෙනවා. මෙන්න මේ ටික ගැන පාරිභෝගික කටයුතු අධිකාරිය, ඒ කියන්නේ CAA එක විශේෂයෙන්ම අවධානයෙන් ඉන්න කියනවා. හරිද? බලන්න. විකුණන කෙනාගේ විස්තර. බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක්වත් නැද්ද? කෝල් කරාම ආන්සර් නොකර WhatsApp වලින් විතරද chat කරන්නේ? බඩුව අතට ලැබෙන්නත් කලින් සම්පූර්ණ සල්ලිම ඉල්ලනවද? මේ වගේ දේවල් තමයි රතු එලි. මේව දැක්කොත් දෙපාරක් හිතන්න ඕන. හරි. එතකොට කොහොමද අපි හොඳ කෙනෙක්වයි හොරෙක්වයි අඳුරගන්නේ? බලන්නකෝ මේ වෙනස. විශ්වාසවන්ත කෙනෙක් නම් ඒගොල්ලන්ගේ බිස්නස් එක රෙජිස්ටර් කරලා තියයි, කස්ටමර් රිවිව්ස් ඇති, හරියට කතා කරන්න විස්තරයක්, ඇඩ්‍රස් එකක් හැමදේම පැහැදිලි. අනිත් පැත්තෙන් හොරෙක් හැමතිස්සෙම මොකක් හරි හංගන්න තමයි බලන්නේ. විස්තර පැහැදිලි. හොඳයි. දැන් අපි හිතමු අපි විශ්වාසවන්ත තැනක් හොයාගත්ත කියලා. ඊළඟ තැනේ ගෙවීම් කරන කෙනේ. මෙතනදිත් ආරක්ෂාව ගැන හිතන එක හරිම වැදගත්. ඔයාලා දැන් ගොඩක් තැන්වල මේ ලංකා QR කෝඩ් එක දැකලා ඇති නේද? මේක නිකන් QR කෝඩ් එකක් නෙවෙයි. මේක තමයි ලංකාවේ ආරක්ෂිත ඩිජිටල් ගෙවීම් සිස්ටම් එකේ හදවත වගේ. එතකොට මොකක්ද මේ ලංකා QR කියන්නේ? හරිම සරලයි. මේක අපේ මහ බැංකුව හඳුන්වලා දුන්නු එකම ප්‍රමිතියකට හදපු සිස්ටම් එකක්. මේකේ තියෙන වාසිය තමයි ඔයාලා පාවිච්චි කරන ලංකා QR තියෙන ඕනෑම ඇප් එකකින් මේ සිස්ටම් එකට සම්බන්ධ ඕනෑම කඩේකට ඕනෑම කෙනෙක්ට කෙලින්ම ගෙවන්න පුරුවන්. මේක කොච්චර සාර්ථකද කියලා බලන්නකෝ. දැනටමත් ලංකාවේ ප්‍රධාන මූල්‍ය ආයතන 22ක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ හරහා ඇප් 28ක් වැඩ කරනවා. ඒ කියන්නේ මේ වෙනකොටත් ලක්ෂ ගානක ගනුදෙනු මේ ආරක්ෂිත ක්‍රමය හරහා සිද්ධ වෙනවා කියන එක. හරි. QR කෝඩ් එකකින් ගෙවන එක හරි. ඒත් අපි ක්‍රෙඩිට් හරි ඩෙබිට් හරි කාඩ් එකකින් ඔන්ලයින් ගෙවනකොට අපේ කාඩ් නම්බර් එක CVV එක වගේ සංවේදී තොරතුරු කොහොමද ආරක්ෂා වෙන්නේ? අන්න ඒක ලොකු ප්‍රශ්නයක්. අපි බලමු ඒකට මොකද්ද විසඳුම කියලා. මෙන්න මේකට තමයි කියන්නේ ටෝකනීකරණය කියලා. සංකීර්ණ වචනයක් වුණාට වැඩේ හරිම සිම්පල්. ඔයා ඔන්ලයින් පේමන්ට් එකක් කරනකොට ඔයාගේ ඇත්ත කාඩ් නම්බර් එක කඩේට යන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ගනුදෙනුවට විතරක් අදාළ විශේෂ කෝඩ් එකක්, ඒ කියන්නේ ටෝකන් එකක් තමයි යන්නේ. ඉතින් ඔයාගේ ඇත්ත කාඩ් විස්තර සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. හරි. අපි බඩුව ඕඩර් කරා, සල්ලිත් ගෙව්වා, බඩුව ගෙදර ආවා. දැන් මොකද? හැමදේම ඉවරද? නෑ. බඩුව ගතට පස්සෙත් පාරිභෝගිකයෙක් විදිහට අපිට අයිතිවාසිකම් වගේක් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. මෙතනදී වැදගත්ම දේ තමයි අපි තනියම නෙවෙයි මේ සටනේ ඉන්නේ. අපිට පිටිපස්සේ ශක්තිමත් නීතියක් තියෙනවා. ඒ තමයි 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත. අපේ ආරක්ෂාවේ මූලික පදනම වෙන්නේ මේ පනත. මේ පනතෙන් අපිට ප්‍රධාන අයිතිවාසිකම් 4ක් ලැබෙනවා. මොනවද? 1. අනතුරුදායක බඩු වලින් ආරක්ෂා වෙන්න තියෙන අයිතිය. 2. බඩුවක් ගැන ඇත්ත විස්තර දැනගන්න තියෙන අයිතිය. 3. එක එක බඩු අතරින් කැමති එකක් තෝරගන්න තියෙන අයිතිය. සහ 4 වෙනියට වැදගත් මේකක් යම් කිසි අවුලක් වුණොත් ඒකට පිළියමක් ඉල්ලන්න තියෙන අයිතිය. මේවා නීතියෙන්ම අපිට දීලා තියෙන දේවල්. හරි. එතකොට ප්‍රශ්නයක් වුණොත් අපිට මොනවද කරන්න පුළුවන්? ගත්ත බඩුවේ අවුලක් තියෙනවා නම් අපිට පුළුවන් සම්පූර්ණ සල්ලි ආපහු ඉල්ලන්න, එහෙම නැත්නම් ඒක වෙන බඩුවකට මාරු කරගන්න, එහෙමත් නැත්නම් ඒක නොමිලෙම හදලා දෙන්න කියලා ඉල්ලන්න. මේවා අපේ නීතියානුකූල අයිතිවාසිකම්. හැබැයි ඉතින් හැම වෙලේම දේවල් අපි හිතන විදිහටම වෙන්නේ නැහනේ. යම් විදියකින් ප්‍රශ්නයක් වුණොත් අපි කොහටද යන්නේ? අපි කොහොමද අපේ අයිතිවාසිකම් දිනාගන්නේ? මෙන්න මේ රාජ්‍ය ලාංඡනයෙන් පෙන්눔 කරන්නේ නිකම්ම නිකන් ලකුණක් නෙවෙයි, නීතිය බලයක්. ඒ කියන්නේ CAA එක වගේ රාජ්‍ය ආයතනවලට බලය තියෙනම පාරිභෝගිකයෝ වෙනුවෙන් මැදිහත් වෙන්න, තීරණ ගන්න, ඒව ක්‍රියාත්මක කරන්න. ඉතින් අන්නේ බලයේ තියෙන ප්‍රධානම ආයතනය තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. නැත්නම් අපි හැමෝම දන්න විදිහට CAA එක. අපේ අයිතිවාසිකම් කඩුණා කියලා හිතුනොත් අපි පැමිණිලි කරන්න යන්න ඕන ප්‍රධානම තැන තමයි මේක.
වැදගත්ම දේ තමයි මේ ඔන්ලයින් බිස්නස් කරන අයට හිතුමතේට වැඩ කරන්න බෑ. CA එකෙන් පැහැදිලි නීති දාලා තියෙනවා. බඩුවක් ගන්න කලින් ගන්නකොට සහ ගත්තට පස්සේ ඒ හැම අධ්‍යයනකදීම ඒගොල්ලෝ පිළිපදින්න ඕනේ දේවල් තියෙනවා. මේ සම්පූර්ණ සිස්ටම් එකම තියෙන්නේ අපිව, ඒ කියන්නේ පාරිභෝගිකයව ආරක්ෂා කරන්න. ඉතින් මේ කතා කරපු හැම දෙයකින්ම පස්සේ මේ දැනුමත් එක්ක ඊළඟ පාර ඔන්ලයින් shopping කරද්දි කොහොමද අපි තවත් බුද්ධිමත්ව තවත් ආරක්ෂිතව මේ දේ කරන්නේ? ඒක තමයි අපි හැමෝම හිතන්න ඕන ප්‍රශ්නය.